ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා Encode Lab YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ project එකට free AI model එකක් සහ free API key එකක් අරගෙන configure කරගන්නේ කොහොමද කියලා. අපිට මේ වැඩේ කරගන්න නම් අපි මුලින්ම අපේ Chrome එකට යන්න ඕන. මමගේ Chrome එක load කරගන්නවා. Chrome එක load කරගත්තට පස්සේ ඔයාලා search කරන්න ඕන openrouter.ai කියලා. මම මේ link එක description එකේ දාලා තියන්නම්. මේ link එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේ interface එකේ දකුණු පැත්තේ උඩ තියෙනවා models, chat, ranking, enterprise, pricing and docs කියලා. ඒ වගේ මෙතන sign up button එකක් තියෙනවා. ඔයාලට මේ click කරලා ඔයාලට sign up වෙන්න පුළුවන්. එතකොට ඔයාලට GitHub පෙන්නනවා, Google පෙන්නනවා. මෙන්න මේ දෙකෙන් ඔයාලට ඕන එකක් choose කරලා sign up වෙන්න පුළුවන්. ඔයාලට දැනටමත් account එකක් තියෙනවා නම් ඔයාලට මෙතනින් sign in වෙන්න පුළුවන්. මට දැනටමත් account එකක් තියෙන නිසා මම මේකට sign in වෙනවා. හරි මම sign in වුණා. sign වුණාට පස්සේ මේ විදිහට පෙන්නන්නේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ models කියන එකට ගිහිල්ලා කොහොමද පෙන්නන්නේ කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ view එකක් තමයි පෙන්නන්නේ. මෙතන models 638ක් තියෙනවා කියලා තමයි යාලා කියන්නේ. ඔයාලට මේ වගේ view එකක් නෙමෙයි නම් පෙන්නන්නේ මෙන්න මෙතන මේ option එක ඔයාලට මාරු කරගන්න පුළුවන් මේකට. එතකොට ඔක්කොම models ටික එක තැනින් ලස්සනට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට පේන්න ඇති ගොඩක් models ඒවා තියෙන්නේ paid versions. අපිට මෙන්න මෙතනදී සමහර තැන් වල බලා ගන්න පුළුවන් free models තියෙනවා. ඒකට අපිට පුළුවන් මෙතන search කරගන්න free කියලා. එතකොට මෙතන list වෙනවා free models ටික ඔක්කොම. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන input token 1 million දක්වා $0. මෙතන output වලත් $0. එතකොට අපිට කිසිම charge එකක් වෙන්නේ නැහැ මේ model use කරාට. හරි. එතකොට මම ගණන් කරපු විදිහට නම් සාමාන්‍යයෙන් මෙතන models 20කට වඩා තියෙනවා. මෙතන 26ක් තියෙනවා කියලා කියනවා. මේක සමහර models තියෙන්න පුළුවන් එක එක ප්‍රශ්න තියෙන. උදාහරණයක් විදිහට මම මේකේ OpenAI GPT-o-SS කියන එක try කරා. ඒකෙදි මට error එකක් ආවා. මේක දැන් free version එකක් නෙමෙයි කියලා. ඒක limit කරලා කියලා. ඒ වගේ පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. මේක කොහොමත් අපිට production environment වල use කරන්න බෑ. ඔයාගේ research එකක් හරි නැත්නම් ඔයාගේ personal project එකක් හරි තියෙනවා නම් ඔයාලට ඒ වැඩේ කරගන්න මේවා try කරලා බලන්න පුළුවන්. හරි. හරි. මම මේකේ එක model එකක් select කරා මම ඇතුළට යනවා. මම මේක select කරන්නම්කෝ. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ හැම model එකකම තියෙනවා ඒ එක එක categories වල rank එක මොකක්ද කියලා. දැන් මේ AI එක මේ model එක finance වල rank 9, health වල rank 34, legal කියන එකේ 8 ඒ වගේ එක එක category එකේ කීවෙනියටද මෙයා rank වෙලා ඉන්නේ කියලා දාලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු ටිකක් back වෙලා මෙන්න step fund කියන එක. මේක ගොඩක් හොඳ model එකක්. මම මේක try කරා. අනිත් model වලට සාපේක්ෂව ටිකක් speed එකත් වැඩි. තව දෙයක් තමයි මේ සමහර models ටිකක් slow. අපිට අපේ සාමාන්‍ය වැඩක් කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ production දේවල් වලදී අපි try කරන්න මේක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය chat GPT, Gemini වගේ ලොකු response හම්බෙන්නේ නැහැ ඉක්මනට. ඒකට ටිකක් වෙලා යනවා. මේ free versions නිසා. හරි. ඔයාලා දැන් දන්නවා කොහොමද free models ටික filter කරගන්න කියලා. දැන් අපි බලමු කොහොමද free API key එකක් generate කරගන්න කියලා. ඔයාලා ආයෙත් මුල් ආපු page එකටම යන්න. ඔයාලට එතන බලා ගන්න පුළුවන් get API key කියලා බටන් එකක්. එතනදී ඔයාව මෙතන මේ වගේ page එකට අරන් එනවා. නැත්නම් ඔයාලට මේ page එක හොයාගන්න පුළුවන්. මෙතන ඔයාගේ profile එකේ මෙතන settings වලින් ගිහිල්ලා. එතනත් ඔයාට API key කියන එක තියෙනවා. හරි. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ simply මෙතන create කෙනෙක් click කරන්න. ඔයාට දෙන්න පුළුවන් ඊට පස්සේ name එකක්. මම ඒකට දෙනවා demo key කියලා. ඊට පස්සේ මෙතන credit limit එකක් අපිට දෙන්න පුළුවන්. මේක අවශ්‍ය වෙන්නේ අපි paid API keys පාවිච්චි කරනවා නම්. එතකොට අපිට දෙන්න පුළුවන් මෙතන අපි $5යි කියලා දුන්නොත් එයා $5න් පස්සේ අපිට API response දෙන එක නවත්තනවා. ඒකේ අපේ credit limit එක reach වුණා කියලා අපිට කියනවා. හරිද? ඊට පස්සේ මේක එච්චර වැදගත් වෙන්නේ. මේ කියන්නේ ඒකේ අපි දෙන credit limit එක මාසයකටද දවස් කීයකටද valid කියලා මම නිකන් $5 දෙන්නම්.
එතකොට තමයි මේක enable වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් දවසට $5යිද නැත්නම් weeklyද monthlyද කියලා තමයි තියෙන්නේ. අපිට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ key එක expiration එක කොහොමද කියලා අහනවා. මම මේක no expiration කියන එක දෙන්නම්. ඊට පස්සේ create කියන එක click කරනවා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපිට API එකක් හම්බෙලා තිනවා. මේක කොහේ හරි copy කරලා තියාගන්න. මොකද මේක අපිට ආයෙත් බලා ගන්න බෑ. මම මේක copy කරගන්නවා. copy කරගෙන notepad එකක paste කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන වැදගත්ම දේ තමයි මම ඔයාලට පෙන්නුවා models කිහිපයක්. දැන් මෙතන models 638ක් තියෙනවා කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි ChatGPT use කරනවා නම් Gemini use කරනවා නම් අපිට ඒකින් එකට වෙන වෙනම API keys තමයි තියෙන්නේ. දැන් මේකෙදි අපිට ඕනම AI model එකක් use කරන්න පුළුවන් මෙන්න මේ අපි generate කරගත්ත API key එක use කරලා. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම දේ. හරි. මේකේ දැන් මම ආයෙත් යන්නම්. මම ආයෙත් free කියලා search කරගන්නවා. ඒකේ මම step 1 කියන එකෙන් තමයි දැන් try කරන්න හදන්නේ. ඔයාලට මෙන්න මේ chat කියන බටන් එක click කරලා මේ model එක try කරලා බලන්න පුළුවන්. මෙතන යාලා simple request තුත් දීලා තියෙනවා. මම මෙතන මේක click කරන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් free version එක අපි බලාපොරොත්තු වෙන වලට ඉක්මනට එයා response එක දුන්නා. මේ step 1 කියන ගොඩක් හොඳ model එකක්. හරි. ඊට පස්සේ මම ආයෙත් ටිකක් back වෙනවා. back වුණාට පස්සේ ඔයාට මෙන්න මෙතන overview කියන එක යටටම යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන quick start කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන අපි implementation part එකට අරගෙන එනවා. ඒකෙදි ඔයාට බලා ගන්න පුළුවන් open route SDK කියලා තියෙනවා. ඊට පස්සේ OpenAI Python, ඊට පස්සේ TypeScript එහෙම implementation ගොඩක් තියෙනවා. ඒක languages වලට. මෙතන mainly තියෙන්නේ Python, TypeScript සහ Node.js target කරලා. හැබැයි මෙතන Java Spring Boot වලට කිසිම implementation එකක් දාලා තිබෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වීඩියෝදී කතා කරනවා කොහොමද Spring Boot වලට මේක implement කරගන්න කියලා. අපි බලමු දැන් කොහොමද ඒ part එක කරගන්න කියලා. ඒකට අපි මුලින්ම යන්න ඕන අපිට Spring Boot project එකක් හදාගන්න. මම ඒකට යනවා start.spring.io කියන වෙබ්සයිට් එකට. හරි. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතන project එක type එක විදිහට මම මේවෙන් select කරනවා. language එක Java. මෙතන Spring Boot version එක විදිහට 4.0.3 use කරනවා. මෙතන මම දෙන්නම් channel එකේ නම. ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. Encode Lab. ඊට පස්සේ මෙතන මම දෙනවා name එකක්. ඒ name එක ඇවිල්ලා open router test. ඊට පස්සේ මෙතන මම මොකුත් වෙනස් කරන්න යන්නේ නැහැ. package name එක මෙතන artifact එක දෙනවා. project name එකම. හරි. packaging type එක Java, configuration එක මම properties ම තියෙනවා. මොකද අපි කලින් project වලත් properties එක use කරේ YAML use කරේ නැහැ. මෙතන Java version එක විදිහට නැත්නම් JDK එක විදිහට මම 17 use කරනවා. ඊට පස්සේ අපේ dependency section එකේ අපි web model එක දාගන්නවා. ඊට පස්සේ Lombok අපිට get status maintain කරන්න ඕනේ වෙනවා. ඊට පස්සේ මම මෙතන open AI කියන එක දාගන්නවා. open AI මෙන්න මේක. SDK එකවත් Azure open AI එකවත් නෙමෙයි. මෙන්න මේක. හරි. අපිට simply මේ තුන විතරක් තිබ්බොත් අපේ වැඩේ කරගන්න පුළුවන්. මම ඊට පස්සේ generate button එක click කරනවා. හරි. project එක generate වුණා. අපි දැන් මේක අපේ වැඩ කරන IDE එකෙන් open කරගමු. හරි. මම generate කරගත්ත project එක මගේ IntelliJ IDE එකේ open කරගත්තා. ඊට පස්සේ මම යනවා මේ project එකේ src package එකේ තියෙන main එකේ තියෙන resources කියන package එකේ තියෙන මෙන්න මේ application.properties කියන එකට. මෙන්න මේකෙදි අපිට පොඩි settings ටිකක් හදාගන්න තියෙනවා. ඔයාලට මේ application name එක කැමති එකක් දෙන්න පුළුවන්. මම මේක open router test කියලා දෙන්නම්. ඊට පස්සේ අපිට අපේ project එක default run වෙන්නේ 80 කියන port එකකින්. ඒක අපිට ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. server.port කියලා
ඒ අදාළ port address එක දීලා මම මෙතන 8000 කියලා දෙන්නම්. ඊට පස්සේ අපිට OpenAI වලට අදාළ settings ටිකක් තියෙනවා, configurations ටිකක්. මම ඒ ටික මෙතන හදා ගන්නම්. පළවෙනි එක තමයි spring ai.openai.api key. මෙන්න මේ API key කියන එකට අපි generate කරගත්ත API key එක තමයි අපි දෙන්න ඕන. හරි. ඊට පස්සේ දෙවෙනි එක තමයි spring.ai.openai ඒකේ base URL එක. base URL එක අපිට ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයා select කරගත්ත model එකට ගියාට පස්සේ මෙන්න මෙතන සාමාන්‍ය බලා ගන්න පුළුවන්. මෙතන SDK එකේ පෙන්වන්නේ නැහැ. මම Python කියන එකට යන්නම්. මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙහෙම base URL කියලා එකක්. ඒකේ මෙන්න මේ API කියන එකට විතරයි අපි ගන්න ඕන. අනිත් languages වලදී මෙන්න මේ V1 කියන part එකත් අවශ්‍යයි. ඒත් Spring Boot වලදී මේ part එක අවශ්‍ය නැහැ. මොකද මම try කරාට පස්සේ V1 දැම්මට පස්සේ එතන error එකක් ආවා. මේ /API කියන එකට විතරයි මේක වැඩ කරේ. හරි. මම මෙතන මෙන්න මේ /API කියන part එක අරගෙන මෙතන replace කරගන්න. හරි. ඊට පස්සේ තුන්වෙනි settings එක තමයි මෙන්න මේ spring.ai.openai.chat.options.model කියන එක. මෙන්න මේ model කියන එකට ඔයා select කරගන්න model එකේ name එක දෙන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ copy button එක click කරලා ඒක copy කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනට paste කරනවා. හරි. මෙන්න properties file එකේ කරන්න තියෙන changes ටික මෙච්චරයි. මේ ටික විතරයි. ඊට පස්සේ මම යනවා Java package එක ඇතුළට. එතන අපිට පුළුවන් අවශ්‍ය classes ටික හදාගෙන අපේ වැඩේ කරගෙන යන්න. මම මෙතනදී හදන්නේ control class එක සහ DTO එක විතරයි. ඒකට මම හදා ගන්නවා REST කියලා package එකක් සහ DTO කියලා එකක්. අනිත් ඒවා හදන්න යන්නේ නැහැ. මොකද අපි කලින් වීඩියෝස් වලදී කතා කරා ඒක කොහොමද කරගන්නේ කියලා. මේකෙදි මම simply මේක වැඩ කරන විදිහ පෙන්වන්න විතර හදන්නේ. හරි. ඊට පස්සේ මම හදා ගන්නවා DTO එකක්. ඒ DTO එකට මම නම දෙනවා chat request DTO කියලා. ඊට පස්සේ මේකට මම all arguments no arguments ඊට පස්සේ getter setter මේ ටික දෙනවා. ඊට පස්සේ මේකට එකම එක property එකක් දා ගන්නවා. ඒ property එක තමයි private string message. අපිට මෙච්චර අවශ්‍ය වෙන්නේ මේ model එකට. ඊට පස්සේ අපි යමු අපේ control එක වැඩේට. මම මෙතනට ඇවිල්ලා මම ඒකට හදා ගන්නවා AI controller කියලා class එකක්. හරි. ඊට පස්සේ මේක අපි REST control එකක් කරගන්න ඕන. ඒකට මම REST control එක annotation එක දෙනවා. ඊට පස්සේ request mapping කියන එකෙන් මම ඒකට endpoint එකක් define කරනවා. ඒකට මම දෙන්නම් AI කියලා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් අපේ post request එකක් හරි get request එකක් හරි ලියා ගන්න. මම මේකට post request එකක් ලියා ගන්නවා. මොකද request එක කරන දෙයක් නිසා ඒක ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට get request එකක් වලත් ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙතන post request එක මෙතන මම දෙන්නම් chat කියලා endpoint එකක්. chat කියන එක දීලා මම ඊට පස්සේ මෙතන මේකට method එක ලියා ගන්නවා. public මම response entity එකකින් තමයි return කරගන්නේ. response entity මම return කරන්නේ string එකක්. ඊට පස්සේ මම මේකට දෙනවා chat with AI කියලා මම දෙන්නම් method name එක. ඊට පස්සේ මේකට request body එකක් දා ගන්නවා. ඒ request body එක තමයි අපි හදාගත්ත chat request detail එක. ඊට පස්සේ මම
chat request කියලා මෙතන pass කරගන්නවා. හරි. ඊට පස්සේ මම මෙතන පොඩි try catch එකක් දාගන්න. මොකද error එකක් ආවොත් අපිට එතකොට check කරගන්න පුළුවන් නිසා. හරි. මෙහෙම තියාගමුකෝ. වෙන මොකුත් change එකක් කරන්න යන්නේ නැහැ මම. ඊට පස්සේ අපිට මේ ඉතුරු ටික කරගෙන යන්න අපිට ඕන වෙනවා OpenAI කියන dependency එකෙන් අපිට දෙන මෙන්න මේ chat model කියන class එක use කරමු. ඒකට මම private final chat model කියලා මෙන්න මේ ai.chat.model කියන එකෙන් දෙන එක ගන්න. හරි. ඊට පස්සේ chat model කියලා දෙනවා. ඊට පස්සේ අපි මේක constructor parameters වලට add කරගන්නවා. හරි. constructor parameters වලටත් මම add කරගත්තා. ඊට පස්සේ අපිට මේක use කරන්න පුළුවන් අපේ වැඩේ කරගන්න. හරි. ඊට පස්සේ මම මෙතනදී string එකක් විදියට response එක ගන්නවා. ඊට පස්සේ chat model එක හරහා call කරනවා මෙන්න මේ අපේ අපි define කරපු මෙන්න මෙතන define කරපු model එකට. හරි. ඒක වෙන්නේ මෙහෙමයි. chat model කියන එක අපි මෙතන define කරගත්තට පස්සේ එයා දන්නවා මෙන්න මේ අපේ properties වල තියෙන මෙන්න model එකට තමයි කතා කරන්න කියන එක. ඊට පස්සේ මෙන්න මේ call කියන method එක හරහා අපේ request එක ගැන message එක මෙයාට pass කරන්න පුළුවන්. chat request.get message. හරි. මෙන්න මෙහෙම තමයි අපි සරලවම අපේ model එකට අපේ message එක send කරගන්න. ඊට පස්සේ මෙන්න මේ response කියන එකෙන් අපිට බලන්න පුළුවන් කොහොමද අපිට return එක එන්නේ කියලා. return මම කියලා තියෙනවා මෙතන response entity එකක් තමයි return කරන්න කියලා. ඒ නිසා return response entity.okay okay request එකක් මෙන්න මේ response එක. හරි. ඔයාලට මෙන්න මේ response entity නැතුව නිකම්ම string එකක් වුණත් return කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලා මෙන්න මෙතන මේ part එක අයින් කරලා මෙන්න මෙතන නිකම්ම response එක return කරා නම් හරි. එහෙම කරන්න පුළුවන්. මේක inline කරන්න පුළුවන්. මෙහෙම මේ විදිහට return කරන්න පුළුවන්. මම තිබ්බ විදිහටම තියාගන්නවා response entity එකක් ඇතුලේ. ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන්. හරි. අපිට දැන් මේක check කරලා බලන්න පුළුවන් මේක වැඩ කරනවද කියලා. මම ඒකට project එක run කරගන්නවා. මෙන්න මේ open router test application කියන එක උඩ click කරලා මෙන්න මේක run කරගෙන හරි ඔයාලට බලා ගන්න පුළුවන් project එකේ කිසිම error එකක් නැතුව project එක up වෙලා තියෙන්නේ. project එක up වෙලා තියෙන්නේ මම define කරපු 8000 කියන port එකෙන් context path එකක් මම දීලා නැහැ. ඒ නිසා නිකම් slash කියන එක තමයි එයාගේ default path එක වෙන්නේ. හරි. අපි දැන් මේක postman වලින් call කරලා බලමු. මම ඒකට මගේ postman එකට යනවා. postman එකට ගිහිල්ලා මම අපි හදාගත්තේ post request එකක්. ඊට පස්සේ http://localhost 8000 පස්සේ මොකුත් endpoint එක මොකුත් නැහැ. අපිට එතකොට කෙලින්ම ගන්න පුළුවන් මෙන්න මෙතන control එකේ දීපු path එක ඒකේ /ai/chat කියන එක. /ai/chat. ඊට පස්සේ request body එකේ ඔයාලට මතක ඇති අපි මෙතන දාගත්තේ message කියලා. මෙන්න මේක මම මෙතෙන්ට pass කරනවා. message මම hello කියලා දෙන්න. ඊට පස්සේ මම send කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් request එක send වෙනවා. සහ එයා අහනවා hello how can I help you today ඒකේ අපේ model එක වැඩ කරනවා. අපි තව message එකක් දීලා බලමු. මම එයාට කියනවා write a blog article about OOP concepts. බලමු. මම send කරනවා.
හරි. ඔයාලට බලා ගන්න පුළුවන් තප්පර 13ක් ගියා. මොකද මේක ටිකක් ලොකු රෙස්පොන්ස් එකක් දුන්නා. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් එයා ඔක්කොම ටික විස්තර කරලා පෙන්නනවා. what is OOP කියලා තියෙනවා. ඊට පස්සේ four pillars of OOP කියලා තියෙනවා. encapsulations, polymorphism මේ ටික විස්තර කරලා දීලා තියෙනවා. මෙහෙම තමයි ඔයාලට free model එකක් API key එකක් හදාගෙන ඔයාගේ ප්‍රොජෙක්ට් එක ඉම්ප්ලිමන්ට් කරගන්නේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ ප්‍රොජෙක්ට් එක GitHub එකට දාලා link එක description එකේ දාලා තියෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් මාව contact කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.